යන්තම් නේද? යන්තම් අපේ සීන් එකට එන්ටර් වෙන්න හදන්නේ. හරි. මේ තව අයියා කෙනෙක් හම්බුණා. එයාත් ඉන්නවා. මේ කකුල දිගේ පල්ලේ නම් ඇදලා මයික් එකකුත් ගෙව්වා. කනට නේද? කනකට කොලර් එකට. මේ විදිහට රඟපාන්න දෙයිනේ මේක ඉතින්. Good morning. සමහර අය හොයාගෙන ගිහිල්ලවත් හොයාගන්න බැරි වෙච්ච chance එකක් මාව හොයාගෙන ආවා. මේ ට්‍රාන්ස්පෝර්ට් එකක් එනවා ඒකට. එතකම් මේ පිච්චිටි ගාවටලා බලන් ඉන්නේ. බලමු. දැන් එනවා පාය 45ට වාහනයක් මාව පිකප් කරන්න. ආවට පස්සේ යන්නේ කොහෙද මොකටද යන්නේ බලමු. ටිකක් වැදගත් ගමනක්. වැදගත් පුද්ගලයෝ කීප දෙනෙක් හම්බෙන්න ඉන්නේ. බලමුනේ මොනවා වෙයිද දන්නේ නැහැ. බලමු. රයිට් ප්ලෑන් කරලා කරන ඒවා නෙවෙයි මෙවුවා. මෙයාලගේ රෙස්පොන්සිබිලිටි ට්‍රාන්ස්පෝර්ට් විතරයි. මේගොල්ලෝ අපිව කියන තැනින් අරගෙන කියන තැනින් ගෙනිලා දානවා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි ඉවරයි. ඊට පස්සේ නේ ඉතුරු ටික පටන් ගන්නෙ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ඇප්ලිකේෂන් එකක් එම පුරවලා අපේ විස්තර නම ගම ආගම ඉපදුණු යාගෙන නෑ ඔය නෑ විස්තර ටික දාලා පොඩි ඇප්ලිකේෂන් එකක් පුරවලා රෙජිස්ට්‍රේෂන් එකක් පුංචි පහට කරවමු. පිස්සු හැදෙන සද කිව්වලු පේනවනේ බඩු සෙට් එක. මේක පේනවට වැඩිය මාර ලොකු රෙස්පොන්සිබිලිටි එකක් වැඩ. මෙන්න මට දීපු පොලේ. ඔන්න ඔයගේ එකක් දීලා තියාගන්නකෝ නැති කරගන්න නැතුව ඕක අන්තිම වෙනකන් ඕනේ කියලා. සෑහෙන කලබල ගෑනේ. අපිට බ්‍රේක්ෆාස්ට් එක හම්බුණා මෙන්න මෙතන. සුපිරි කෑමක් තිබ්බා. කෑවා. කන්න දුන්නාම කන්න එපා. ඒකල ඉතින් ඊට පස්සේ වෙච්ච වැඩේ තමයි ඊළඟට තියෙන්නේ. ඇස් දෙකෙන් දැකපු නිසා දන්නේ මේගොල්ලෝ පුදුම කැපවීමක් මර කට්ටක් කන්නේ මේ වගේ දෙයක් කරන්න. කමාරු රංගපාණ්ඩ කියලා ආව තව යාළුවෙක් හම්බුණා. මේ ඇවිල්ලා චයිනීස් ගයිඩ් මහත්තයා. අපි දෙන්න නේද? අපි දෙන්න දැන් මේ අපේ ටයිම් එක වෙනකන් බලාගෙන ඉන්න අරේ ෂූටින් යනවා නේද? ඔව් යනවා. තප්පර ගානක් වලින් පැය ගානක් අපි කට්ට කනවානේ. ඈ චූටි දශමක වැඩක් තියෙන්නේ. ඒ වෙනුවෙන් ඉතින් සෑහෙන කට්ටක් කනවා. ඒ වැඩ ඒවා කන්ෆිඩෙන්ෂල් හින්දා පෙන්වන්න විදිහක් නැහැ. මේ හැබැයි ඉතින් මෙහෙම තමයි වැඩ වෙන්නේ. කුරු වෙලා ඉන්නේ කියන්නේ. ඉන්නෝනේ දුන්න. හරි ලාපත්. ඕනේ ගල්ලා. දැන් සීරේට આવොත් මගේ මේ ආරයි යන්නේ. මේ පාර්ට් ටයිම් ජොබ් එක. නේද බ්‍රදර්? ඉතින් කොහේ යන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් සාදු දෙනවා සිංගුවක් කියනවා මොකද කරන්නේ? ඒ සිංගුව කියලා ගම් කඩකවල. සාමාන්‍ය සීගිරි යන පාර නෙවෙයි මේ රවුමින් යන ගලගාවට. ඔය තියෙන්නේ මෙන්න අගල ඉන්න පාර. ඔන්න ඔය ආකාරයට සීගිරිය ගාවට යනවා. මේ තියෙන්නේ සීගිරියේ මේන් එන්ට්‍රන්ස් එක. මේ පැත්තට ඉතින් වාහන එන්න දෙන්නේ නැහැ. මේ අපි ආව. ඔව්. අපේ බෑන්ඩ් එකේ කොල්ලෙක් මායි අරන් තිබ්බේ. ඊට පස්සේ අපි දෙන්න බැලුවා මොකක්ද තියෙන්නේ කියලා බලපුවාම මේක මෙන්න මේ මහත්තයාත් හම්බුණා. උදේ ඉඳන් රස්තියාදු කරන වැඩි බෑ. හරි. වායන්න එපා වැඩේ කොට. දැන් ඇත්ත වශයෙන්ම මේ මහත්තයාගෙන් අහන්න තියෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. මෙතන මේ ලොකු වැඩක් යන්නේ බං. මට දැන් මතක නැහැ කියන්නේ. අන්න එහෙම එකක් වෙන්නේ ඉන්න මගෙන් අහන්නත් එපා මොකද වෙන්නේ කියලා මන් දන්නෙත් නැහැ. අරකේ පාවලු කියලා තව එකක් අපි දැන් ෂොට් කීයක් විතර ගන්න නැද්ද? 5ක් 6ක් පිස්සුද 10ක් විතර ගත්තානේ. සුල්ලා ඒ 10 පාරක් විතර ගන්න නැති දෙන්නේ. අම්මට සීරි වෙනවා දැන් 10 පාරක් විතර ෂූට් කරලා ඉන්නේ ඈ. ඒක අවුලන්නේ නැහැ. හෙට ගන්න බෑනේ අපිට මේ කළා. මත හෙට ඉන්නේ. නෑ කොහෙට එන්නේ. මේ කාර්යයට උදේ ආව ගමන මේ අඹු රංගපාන්න නෑ යන්නේ. දන්නේ යන්න කියන්නේත් නෑ. ආපු. එහෙනම් ඔන්න ඔය ආකාරයට ආපහු අර මහත බලලා ඉන්නේ. ඔව් මට ඉදිරි ඉස්සලා සිට නැගින්නේ. මේ නේ ඈ අලි අපි ඔන්න ඔය ආකාරයට ආයේ ඇඳගෙන ආපු ඇඳුම් ඇඳලා මේ අලිගේ බාප්පා. දවසේ වැඩි ඉවර කරලා ගෙදර යනවා. මෙන්න මේකේ ආවේ AC බස් එක්ක මේ AC වෑන් එක්ක යන්නේ AC නැති කරවෙන බස් එක්ක.